මේ සංකෝචාදලස අපි කතා කරන්නේ JLPT N3 එකේ lesson 56. ඔයා මේක නම් පණිපාඩ බාන්නේ මම වගේ ඉන්නවා කෙලින්ම මේක නවත්තලා යන්න අපේ YouTube එකේ තියෙන JLPT N3 playlist එකේ පළවෙනි lesson ඉඳන් එක දිගට බලාගෙන ඉන්න කියලා. එක දිගට බලාගෙන ඉන්න කට්ටිය අද දවස් අපි කතා කරන්න යන්නේ වකේදා වකේදේවනයි වකේගනයි කියන මේ ව්‍යාකරණ තුන සම්බන්ධයෙන්. ඔයාලට මේකට අදාළ කරන PDF වලට ගන්න පුළුවන් විදි තුනකින් එකක් තමයි අපේ YouTube channel එකේ මේ YouTube channel එකේ යට තියෙන description එකේ Patreon link එකෙන් ඔයාලට ගන්නත් පුළුවන්. නැත්නම් කෙලින්ම patreon.com/sfj එකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට යන්න පුළුවන් කෙලින්ම Patreon app එක download කරලා SF Japanese Academy කියලා search කරලා පස්සෙත් ඔයාලට ඒත් ගන්නත් පුළුවන්. එහෙනම් අපි යමු අද දවසේ අපේ lesson එකට. පළවෙනි එක තමයි වකේදා. වකේදා කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් ඒ හේතුව නිසා මොකක් හරි ඒක පුදුමයක්. මොකක් හරි ඒක පුදුමයක් නෙවෙයි. මොකක් හරි යයි බලාපොරොත්තු වන පරිදි නැත්නම් ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ කියන එක තමයි වකේදා කියන එකෙන් අදහස් වෙන්නේ. කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා කිව්වොත් ක්‍රියාපදයකට පස්සේ casual form එකකින් එනවනම් මිත්‍රශීලී form එකකින් එනවනම් වකේදා කියන එක අපිට දාන්න පුළුවන්. නාම පදයක් එක්ක එනකොට they aru hoto you වකේදා කියන විදිහට අපිට ගන්න පුළුවන්. නාම විශේෂණ පදයක් එක්ක එනකොට plus na දාලා නැත්නම් they aru දාලා අපිට වකේදා කියන එක දාන්න පුළුවන්. ඊ විශේෂණ පදයක් එක්ක එනකොට අපිට එහෙමම ඊ වකේදා කියන විදිහට අපිට දාන්නත් පුළුවන්. මෙතන මම ලියලා තිනවා වගේ එය තාර්කික නිගමනයක් ප්‍රකාශ කිරීමට හෝ යමක් තේරුම් ගත හැකි බව පැවසීමට භාවිතා කරයිලු. පළවෙනි උදාහරණය හොඳට බලා ගන්න. සීතල එක පුදුමයක් නෙවෙයි. හිම වැටෙනවා. කොහොමද අපි කියන්නේ? සමුයි වකේදා. යුකි ගා ෆුත්තේරු. ඒ කියන්නේ ඒක සීතල ඒක පුදුමයක් නෙමෙයි. ඒක හිම වැටෙනවා. හරි යන්නේ වගේ. දෙවෙනි එක. ඒ කියන්නේ ඒකයි ඔයා පරක්කු වුනේ. ඒ කියන්නේ ඒකයි ඔයා පරක්කු වුනේ. කොහොමද කියන්නේ? දකරා ඔසොයි වකේ දෙස නේ. අය කියන්නේ ඔයා ඒක නිසා තමයි පරක්කු වුනේ. තුන්වෙනි එක. ඒ කියන්නේ ඔයාට යන්න ඕනේ නැහැ කියන එකයි. තුමාරි ඉකිතකු නයි වකේදා. ඔයාට යන්න ඕනේ නැහැ කියන එක. හතරවෙනි එක. පාරිභෝගික බද්ද 10%ක් නිසා ඒ කියන්නේ ඒක yen 1050ක් වෙනවා. ශෝහිසේව 10% だから1050円になるわけだ. හරි ශෝහිසේක පසන් 10ක් දෙන නිසා 1050ක් වෙනවා. ඊළඟ එක. අර තරම් කෑවොත් මහත් වෙන එක පුදුමයක් නෙමෙයි. අන්නනි තවෙතර හුතුරු වකේදා. අනිවාර්යෙන් එච්චර කෑවොත් අනිවාර්යෙන් ඔයා මහත් වෙන එක පුදුමයක් නෙමෙයි. ඊළඟ එක. වකේදේව නයි. වකේදේව නයි කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් එයින් අදහස් කරන්නේ මොකක් හරි නෙමෙයි. මම අදහස් කරන්නේ මොකක් හරි නෙමෙයි. එය සත්‍යයක් නොවේ කියන එක තමයි වකේදේව නයි කියලා කියන්නේ. කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා කිව්වොත් උඩදී වගේම තමයි ක්‍රියාපදයකට පස්සේ casual form එක මිත්‍රශීලී form එකට පස්සේ වකේදේව නයි නැත්නම් වකේ ජනයි. noun එකට ඒ කියන්නේ නාම පදයකට පස්සේ to you නැත්නම් na වකේදේව නයි නැත්නම් වකේ ජනයි. නා විශේෂණ පදයකට පස්සේ na වකේදේව නයි na වකේ ජනයි. ඊ විශේෂණ පදයකට පස්සේ na වකේ ඊ විශේෂණ පදයකට පස්සේ වකේදේව නයි වකේ ජනයි කියන විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මම ලියලා තියෙනවා වගේ එය බහුලව වකේ ජනයි ලෙස භාවිතා වේ. ඒ නිසා වකේදේව නයි කියන එක එච්චර වැඩි නැහැ පාවිච්චි වෙන වකේ ජනයි එක කම්පෙයාර් කරනකොට සසඳනය කරනකොට. මම අකමැති නිසාම නෙවෙයි නමුත් මම වැඩිය මස් කන්නේ නැහැ. කොහොමද අපි කියන්නේ? ක්‍රිරායින වකේදේව නයි ගා මම එක කැමති නැහැ නෙමෙයි. හැබැයි නිකුව අමරි තබෙනයි. මම මස් කන්නේ නැහැ. දෙවෙනි එක. සල්ලි තිබුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා සතුටින් කියලා. ඔකනෙක අරේබ ශියවසිත යූ වකේදේව නයි. ඔකනෙක අරු කියලා කියලා. ඒ කියන්නේ ඔයාට සල්ලි තියෙනවා කියලා ඔයා හැම වෙලේම සතුටින් ඉන්නවා කියලා කියන්නේ නැහැ. තුන්වෙනි එක. මට උයන්න බැරුවා නෙවෙයි. කාර්ය බහුල නිසා උයන්නේ නැති එක විතරයි. ඩියෝඩිගා ස්කුරෙනයි වකේදේව නයි ගා ඉසෝගාෂිකුත්තේ ස්කුරෙනයි දකේදා. මට කෑම උයන්න බෑ කියන එක නෙමෙයි. ඇත්තටම කිව්වොත් මට අතන කිව්වොත් බිසි නිසා මට මුකුත් හදන්න බෑ. හතරවෙනි එක තමයි සියලුම ජපන් ජාතිකයින් නත්තෝ වලට කැමති කියන එක සත්‍යක් නෙවෙයි. නිහොන්ජින්ගා මින්න නත්තෝ ගා ස්කින වකේදේව නයි. හැම කෙනෙක්ම කැමති නැහැ කියන එක නෙමෙයි එතනින් කියන්නේ. මට ඕනේ නැතුව නෙවෙයි ඒත් මට සල්ලි නැහැ. හොෂිකු නයි වකේදේව නයි ගා ඔකනෙග නයින්ද. එතන කිව්ව සල්ලි නැහැ මට ඒක ඕනේ නැහැ නෙමෙයි. මට ඒක ඕනේ හැබැයි මට සල්ලි නැහැ. හරි.
ඊළඟ ව්‍යාකරණය වාක්‍යය ගණයි. වාක්‍යය ගණයි කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වොත් මොකක් හරි වෙන්න විදිහක් නැහැ. මොකක් හරි කිරීමට නොහැකි කියන එක. කොහොමද ඒක භාවිතා කරන්නේ කියලා කිව්වොත් ක්‍රියාපදයකට පස්සේ casual form එකක් එනවා නම් ඒකට පස්සේ වාක්‍ය ගණයි. නැත්නම් නාමපදයකට පස්සේ no නැත්නම් de අරු දාලා වාක්‍ය ගණයි කියන විදිහට දාන්නත් පුළුවන්. ඒ වගේම නා විශේෂණ පදයක් එක එනකොට නා දාලා de අරු දාලා වාක්‍ය ගණයි කියන එක දාන්නත් පුළුවන්. ඒ වගේම ඊ විශේෂණ පදයක් එනකොටත් අපිට වාක්‍ය ගණයි කියන එක දාන්න පුළුවන්. යමක් කළ නොහැකි බවට දැඩි ප්‍රතික්ෂේප කිරීමක් හෝ නිගමනයක් මම ව්‍යාකරණයෙන් ප්‍රකාශ කරයිලු. හරි හොඳට බලාගන්න. පළවෙනි එක. අර පුද්ගලයා ඒ වගේ දෙයක් කරන්න කිසිම විදිහක් නැහැ. කොහොමද අපි කියන්නේ? අනොෂ්ඨක සොන්න කොට සුරු වගේ ගණයි. ඒ මනුස්සයා ඒ වගේ දෙයක් කරන්න විදිහක් නැහැ. දෙවෙනි එක. මේ ප්‍රශ්නය ළමයෙකුට විසඳන්න කිසිම විදිහක් නැහැ. කොන මොන්දයිව කොදොමග තොකෙරු වගේ ගණයි. අනිවාර්යෙන් කරන්න බෑ. කරන්න විදිහක් නැහැ. තුන්වෙනි එක. මම කාර්යබහුල නිසා මට සාදයට යන්න විදිහක් නැහැ. ඉසුගෂී කරා පාතිනි ඉකෙරු වකේග නයියෝ. යන්න බෑ. හතරවෙනි එක. මේ තරම් අමාරු පොතක් මට කියවන්න පුළුවන් වෙන්න විදිහක් නැහැ. කොන්නනි මුසුකෂී හොන් වතසිග යොමෙරු වකේග නයි. මේ වගේ අමාරු පොතක් මට කියවන්න බෑ. පස්වෙනි එක තමයි මම මාළු මිරිස් වලට අකමැති නිසා ඒවා කන්න කිසිම විදිහක් නැහැ. කොහොමද අපි ඒක කියන්නේ? පීමංගා කිරයිනා නොදකරා තබෙරු වකේග නයි දරෝ. මම පීමන් ඒ කියන්නේ මාළු මිරිස් green peppers මම කැමති නැති නිසා මම කන විදිහක් නැහැ. මම කන්න විදිහක් නැහැ මම. අන්න ඒ වගේ. හරි. අයස් අපි කතා කර JLPT N3 එකේ lesson 56 මේකට දාලා කරන PDF වඩ ගන්න පුළුවන්. මම මුලදීත් කිව්වා වගේ අපේ Patreon page එකෙන්. සොරිජා අරියතෝ ගොසයිමස්සා.